සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන් හැමෝටම. අද මම වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙන්නේ 8x8x8 ක්‍රමය උපයෝගී කරගෙන ඔයගොල්ලන්ගේ අරමුණු සහ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නේ කොහොමද කියලා. මේක ඉතාම පුංචි සරල ක්‍රමවේදයක්. ඒ වුණාට මේක ඉතාම ප්‍රබල ක්‍රමවේදයක්. ඔයගොල්ලන්ගේ අරමුණු සහ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඔයගොල්ලන්ට උපයෝගී කරගන්න පුළුවන් ඉතාම ප්‍රබල ක්‍රමයක් තමයි මේ 8x8x8 ක්‍රමය කියලා කියන්නේ. හරි. මනෝවිද්‍යාත්මක සහ ආධ්‍යාත්මික පැත්තෙන් බලනකොට මේ 8x8x8 ක්‍රමය කියලා කියන්නේ ඔයාගේ මනස ධනාත්මක අරමුණක් වෙත යොමු කරමින් ඔයාගේ බලාපොරොත්තු සිහින සැබෑ කරගැනීමට භාවිතා කරන්න පුළුවන් ප්‍රබල ක්‍රමවේදයක්. මේක ඔයගොල්ලන් දින 8ක් පුරාවට කරන්න ඕනේ. ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම් පියවරෙන් පියවර මේක කරන්නේ කොහොමද කියලා. හරි. මේකට ඔයගොල්ලන්ට ඕන වෙන්නේ පුංචිම පුංචි කොළ කෑල්ලකුයි පෑනකුයි විතරයි. ඔයගොල්ලන් A4 කොළයක් හරි එමත් නැත්නම් වෙනත් පොතක පිටුවක් හරි හිස් කොළයක්කුයි පෑනකුයි ළඟට ගන්න. මේකට ඉස්සලාම ඔයගොල්ලන් නිදහස් තැනකට යන්න. නිදහස් වේලාවක් තෝරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති වර්ණයක පෑනක් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන් කරන්න ඕනේ මුලින්ම ඔයගොල්ලන් අරමුණක් තීරණය කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. එක්කෙනෙක්ට ඕන වෙන්න පුළුවන් අලුත් රැකියාවක්. ඒතර තව කෙනෙක්ට ඕන වෙන්න පුළුවන් මුදල් අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. එතකොට තවත් කෙනෙක්ට විභාග ජයග්‍රහණයක් ඒ වගේ එක එක අයට විවිධ අවශ්‍යතා තියෙන්න පුළුවන්. ඒ හින්දා මුලින්ම ඔයගොල්ලන් එක අරමුණක් වලට දැඩිවම අවශ්‍යතාවය තියෙන අරමුණ ඔයගොල්ලන් මුලින්ම තීරණය කරගන්න ඕනේ. මේ ක්‍රමවේදයට කියන්නේ අරමුණු ගොඩක් උදෙසා එකපාර මේ ක්‍රමවේදය කරන්න බෑ. ඔයාලට දැඩි අවශ්‍යතාවයක් තියෙන අරමුණ මුලින්ම තෝරගෙන මේ ක්‍රමවේදය කරන්න පටන් ගන්න. ඔයගොල්ලන් ඊට පස්සේ කරන්න ඕනේ ඔයාලගේ මේ අවශ්‍යතාවය මේ කොලේ ලියන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ මේ අවශ්‍යතාවය දැනටමත් ඔයාලට ලැබිලා තියෙනවා කියලා විශ්වයට ස්තුති කරන ඔයාලා මේ කොලේ ලියන්න ඕනේ 8 පාරක්. හිතන්න ඔයාට ඕන කියලා මම මේ ලියලා තියෙන විදිහට 8 පාරක් ලියන්න ඕනේ. දැන් හිතන්නකෝ මට ඕනේ අලුත් කියන්නේ හොඳ රැකියාවක්. එතකොට ඔයගොල්ලන් ලියන්න ඕනේ මට හොඳ රැකියාවක් ලබා දුන්න විශ්වයට ස්තුතියි කියලා. ඒ වගේ 8 පාරක් ලියන්න ඕනේ. මේක එකම දවස් 8 නෙමෙයි 8 පාරක් ලියන්නේ. එකම දවසේ තමයි 8 පාරම ලියන්නේ. ඊට පස්සේ දැන් හිතන්න ඔයගොල්ලන්ට මුදල් රුපියල් 30000ක මුදලක් අවශ්‍යයි කියලා. එතකොට ඔයගොල්ලන් ලියන්න ඕනේ මට රුපියල් 30000ක මුදලක් ලබා දුන්න විශ්වයට ස්තුතියි කියලා 8 පාරක් ලියන්න ඕනේ. මේ විදිහට ඔයගේ අරමුණට ගැලපෙන විදිහට ඒ වාක්‍ය හදාගෙන ඔයාලා මේක 8 පාරක් කොලේ ලියා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන් කරන්න ඕනේ මේ ලියාගත්ත දේ 8 පාරක් කියවන්න. හොඳට හිත සංසුන් කරගෙන හොඳ හුස්මක් අරගෙන ඒක පිට කරලා මේ ඔයාලා ලියාගත්ත දේ 8 පාරක් කියවන්න. ඊට පස්සේ ඔයාලා ඇස් දෙක පියාගෙන මේක මැනිෆෙස්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා මේක අත්විඳින්න ඕනේ. දැන් හිතන්නකෝ අලුත් රැකියාවක් ලබා ගන්න කෙනෙක් නම් රැකියාවට යන විදිහ, රැකියාව ඇතුළේ කරන කියන දේවල්, මේ තමන්ට රැකියාවෙන් විශාල වැටුපක් හම්බෙන විදිය, ඒතර තමන් එකෙන් ලබන සතුට, ඒ වගේ ඔයගොල්ලන්ගේ ෆීලිංගස් විශ්වයට මුදා හරින්න ඕනේ. හොඳට මැනිෆෙස්ට් කරන්න. ඒ සතුට විශ්වයට මුදා හරින්න. ඒ වගේ හිතන්න මුදල් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට නම් ඒ මුදල් හම්බුනාට පස්සේ ඔයගොල්ලන්ට දැනෙන සතුට හැඟීම හොඳට මැනිෆෙස්ට් කරන්න ඕනේ. ඒ විදිහට ඔයාලගේ අරමුණට ගැලපෙන විදිහට ඒක හොඳට මැනිෆෙස්ට් කරන්න. ඊට පස්සේ පළවෙනි දවසේ ඔයාලා මේක 8 පාරක් ලියලා හොඳට මැනිෆෙස්ට් කරලා කොලේ පිටිපස්ස හරවගෙන මම මේ ලියලා තියෙන විදිහට 8x8x8 කියලා ලියන්න ඕනේ. 8x8x8 කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන් කරන්න ඕනේ කොලේ නැමුවා. ඊට පස්සේ
ඔයාලා නිදින කොට්ටේ ඇතුළට හරි කොට්ටේ යටින් හරි තියාගන්න. තියලා නිදාගත්තා. ඊට පස්සේ මේ ඔයාලා මේ දේ කරානේ මම මෙහෙම දෙයක් කරා කියලා කිසිම මොහොතක හිතන්න එපා. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා අර දෙගිඩියාවෙන් සැකයකින් අනේ මට මේක හරියයිද ඒ වගේ දෙයක් හිතේ තියාගෙන මේක කොහොමත්ම කරන්න එපා. මොකද සාර්ථක ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ එහෙම වුණොත්. ඔයාලා දැඩි විශ්වාසයෙන් විශ්ව මාතාව පිළිබඳ දැඩි විශ්වාසයෙන් යුතුව තමයි මේ දේවල් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයාලා දෙවනි දවසේ ඔයගොල්ලන් මේක කිසිම දෙයක් ලියන්නේ නැහැ. අර ලියපු කොලේ කොට්ටේ ඇතුලෙන් ගත්තා. ඔයාලා අර විදිහටම 8 පාරක් කියෙව්වා. ඒ විදිහටම මැනිෆෙස්ට් කරා. ඊට පස්සේ දැන් ඔයාලා අර පිටිපස්ස හැරෙව්වා. ඒකේ 8 කියලා තව තැනකින් ලියන්න ඕනේ. ඒ කියන්නේ ඒක උඩින් හරි කොහොම හරි 8 කියලා ලියන්න ඕනේ. පොඩියට හරි කොහොම හරි කලින් ලියපු තැනට උඩින් හරි යටින් හරි පැත්තෙන් හරි කොයි තැනකින් හරි 8 කියලා දෙවන දවසේ ලියන්න. ඊට පස්සේ මොකද කරන්නේ? කොලේ නැව්වා. ඊට පස්සේ ආයෙත් කොට්ට යටින් දාගත්තා. ඒ ගැන කිසිම දෙයක් හිතන්න එපා. මම මෙහෙම දෙයක් කරා. මට මේ දේ හරියයිද කිසිම දෙයක් හිතන්න නැතුව ඕගොල්ලන් එදිනෙදා වැඩ කරගෙන යන්න සුපුරුදු විදිහට. ඊට පස්සේ තුන්වෙනි දවසෙත් ඔයා මේ කොලේ ගත්තා. 8 පාරක් කියවුවා මැනිෆෙස්ට් කරා. අර විදිහටම පිටිපස්සේ 8 කියලා ලියුවා. මේ විදිහට ඕගොල්ලන් දවස් 8ක් යනකම් මේ දේ කරන්න ඕනේ. දවස් 8ක් යනකම් කරන්න ඕනේ. 8 පාරක් 8 කියලා පිටිපස්සේ ලියවෙන්න ඕනේ. 4 වෙනි දවසෙත් එහෙමයි. මේ විදිහට ඔයාලා දවස් 8ක් පිළිවෙලට මේ විදිහට කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලා 9 වෙනි දවස අරගෙන ඒකත් මේ විදිහට 8 පාරක් කියලා මැනිෆෙස්ට් කරලා ඔයගලන් කොට්ටේ යටින් දාගන්නේ නැහැ. දැන් මුදල් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නම් ඒක 9 වෙනි දවසෙත් ඒ විදිහටම කරලා ඔයාගේ පර්ස් එකට දාගන්න පුළුවන්. ඒ කොලේ එහෙම නැත්නම් වෙන අවශ්‍යතාවයක් අරමුණක් සඳහා මේ දේ කරන කෙනෙක් නම් ඔයාලා 9 වෙනි දවසේ ඒක කරලා මේ කොලේ පුච්චලා දාන්න. ඔයාලා කරලා බලන්න මේකේ ඉතාම සාර්ථක ක්‍රමවේදයක්. ඔයගලන්ට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මමත් ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබා ගත්ත එක් ක්‍රමවේදයක් තමයි මේ. ඔයගලන් මේ කරලා බලන්න. ඉතාම විශ්වාසයෙන් මේ දේවල් කරන්න ඔයගලන්ට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හරි. ඔයගලන්ගේ අත්දැකීම් කමෙන්ට් එකකින් දාගෙන යන්න. channel එකත් subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ ඔයගලන්ට බලන්න පුළුවන්. හරි. එහෙනම් තවත් දවසකින් හමු වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක් වෙන්න කියලා නැවතත් ප්‍රාර්ථනා කරන ඔයගලන් හැමෝටම. ඒ වගේම විශ්ව මාතාවගේ ශක්තියෙන් ආශිර්වාදයෙන් ඔයගලන්ගේ හිතේ තියෙන සියලු බලාපොරොත්තු සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සුබ දවසක් හැමෝටම.